පෙරේද මම PhD ඉවර කරලා වාහනේට නැගලා අපේ මේන් රෝඩ් එක දිගේ ආවේ ඇත්තටම අඬ අඬ ආවේ වාහනේ ඇඬෙනවා දැන් මේ කියා ගන්නත් බෑ ඒ ඇඬෙන්නේ මාව මෙතෙන්ට ගෙනාවේ මෙයා නේද කියලා දැනෙන නිසා කවුද මෙයා ඒ විශ්වවිද්‍යාල මාතා ඒ ප්‍රධාන පාර ගොඩක් දිගයි ජපුරේ මේ මේන් ගේට් එකෙන් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහලා මෙතන මෙහෙම ටී හන්දියක් තියෙනවා මෙතන තමයි පෝස්ට් ග්‍රැජුවේට් ෆැකල්ටි තියෙන්නේ මොකද මම මෙතන කායික පාක් කරේ මේ හරි ඉතින් මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙතන හැරිච්ච වෙලාව ඉඳන් එනකම්ම ඉතින් ඒක දැනුණා හිමීට ආවා මොකද එයා ඉගෙනුවේ නැත්තම් අපි නිකම්ම හරි ඊට පස්සේ මෙතන තියෙනවා අපේ සෝරත හාමුදුරන්ගේ පිළිරුව දෙක හැමදාම මෙතන මේන් ගේට් එක ඇතුළට යන කෙනෙක්ට ඇස ගැටෙනවා මොන ආගමක වුණත් අපි භක්තියෙන් ඒකට ඒක දැනෙනවා ඒ හැඟීම ඕනම විශ්වවිද්‍යාලයක ඒ ස්මාරක තියෙන ඔයාගේ හදවතට දැනෙයි මොකක් හරි එකක් ඔයා ගියාම මේ ඔයා යන තැන මට දැනෙච්ච තැන එතන හැමදාම දකින්න එකද ඔය ගේට්ටුවෙන් මම කීපාරක් ඇතුළට ගිහින් කැද්ද නේ මම හිතලා බලන්න 200 වැඩි කිරීම 10 කීයද 2000 වතාවක් විතර 2000 වතාවකට අඩු නැහැ වැඩි ඉතින් ඒක දැනෙන්න ඕනේ මම හරි මම ඊයේතර 26 ළමයින්ටත් ඒක කිව්වා මගේ ජීවිතේ පළමු වතාවට තමයි දැනුනේ මම පොරක් වෙලා මගෙන් කෙනෙක් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය විනාඩි 20ක් තමයි PhD ඩිෆෙන්ස් එකක්. විනාඩි 20න් ස්ලයිඩ් ගානක් කියවගෙන යනවා ලේසි නෑ. ඊට පස්සේ පැයක් එකමාරක් අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා. මම ඉන්ටර්වලෙන් පස්සෙත් අර ස්පයිරල් බයින් එක ගාලා පෙන්නන්නම්. විනාඩි පැය එකමාරක් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න මගෙන් ඇහුවේ ප්‍රොෆෙසර්ස්ලා 5 දෙනෙක්. දෙන්නෙක් සීනියර් ප්‍රොෆෙසර් අනිත් තුන්දෙනා ප්‍රොෆෙසර්. යකු වගේ අහන්නේ මේ ප්‍රශ්න එක කියන අපි. ඒ කියන්නේ ඒක අහන්නේ අපිව වටන්න නෙමෙයි. අහන්නේ දන්නේ නැති කමට යහන්නේ. ඒක මට දැනුණා. ඒ කියන්නේ ඒක දැනුනේ ඒ වෙලේ නෙමෙයි දැනුනේ ඒක. මම ඊට කලින් දවසේ ගියා මගේ සුපර්වයිසර් යත් ප්‍රොෆෙසර් නවරත්න එයාව හම්බෙන්න ගෙදර ගියා දැන් මොකද මේ අකු මොනවා හයිද කියලා බලන්න. ඉතින් මිනිහා එක එක ප්‍රශ්න මේවා අහයි අර වහයි කියලා එක එක උත්තර ටිකක් එහෙම කියලා දීලා පැයක් එකමාරක් විතර වෙන පල්පල් කියෝ ඉඳලා ආවා. ඒක හිතනේ හදන්නේ. දැන් අපි උඹලට එන්න කියන්නේ මොකටද මෙතනට? මේ උගන්නන්නද? උගන්නන්න බම්බු උගන්නනක දැන් උගන්නලා ඉවරයිනේ. දැන් මේ තියෙන ඒ පුංචි දේවල් ටික රිදම්. ඒ රිදම් තමයි ආ හැදුවේ එතන. ඉතින් යනකොට වඳිනකොට තමයි කිව්වේ. එයාට යනකොට වඳිනකොට මෙහෙම කරනකොට මිනිහා කියනවා නර්වස් වෙන්න එපා. ඩිෆෙන්ස් කරන්න. අහන ප්‍රශ්න ඩිෆෙන්ස් කරන්න. හරි? ඒ කියන්නේ එයා කියන්නේ ඔයා තමයි මේ ඔයාගේ ස්ටඩි එකේ හැමදේම දන්න කෙනා. ඔයා තමයි දන්නේ. මම තමයි දන්නේ. ඔයාගෙන් ප්‍රශ්න අහන කෙනා දන්නේ නැති කමටයි මේ වහන්නේ. ඔයා ඩිෆෙන්ස් කරන්න. එයා අහන ප්‍රශ්නෙට මොකා ඇහුවත් එයා දැන් ඒක ප්‍රොෆෙසර් මගෙන් අහපු ප්‍රශ්න වලට මට තේරෙනවා. ඒක කෙනෙක් අහනවා දැන් මම ඒකේ සර්වේ එක කරේ යුනිවර්සිටි 3rd year 4th year ළමයි 280ක් එක. අපේ යුනිවර්සිටි එකේම 3rd year 4th year ඩිපාර්ට්මන්ට් 10 ළමයි 280ක් සිලෙක්ට් කරලා තමයි සර්වේ එක කරේ. එයා අහනවා ඔයා ඔහොම අර පොඩි තැනකට විතරක් කොටු වෙච්ච එකකින් ඔයා ඩයිවර්සිෆයිඩ් ඩෙමෝග්‍රැෆික් ඒරියාස් වලට ගියපු නැති එකෙන් මේ ඔයාගේ රිසර්ච් එකට ඒක නෙගටිව් එකක් ඉම්පැක්ට් එකක් නේද කියන එක අහනවා.
ඒ අහන්නේ එහෙම කොහොමද මම ඒකට උත්තර දීලා එයා ඒ අහපු ප්‍රශ්නේ මාව නෙගටිව් පිටිපස්සට ඇදලා දාන්න අහපු ප්‍රශ්නේ කොහොමද මම ඩිෆෙන්ස් කරන්න කියලා බලන්න. මම කොහොමද ඒකට ඇටැක් කරන්නේ? මේ ප්‍රශ්නෙට ඇටැක් කරන්නේ කොහොමද කියලාද බලන්න තමයි එහෙම ප්‍රශ්න අහන්නේ. ඊට පස්සේ මම කියනවා there is a point with your question. ඒක හරි. යාගේ point එකක් තියෙනවා. නමුත් but කියලා මම ඩිෆෙන්ස් කරනවා. මම කරපු එක හරි කියන එක. මම යූස් කරා ස්ලෝවින්ස් ෆෝමියුලා එක, ස්ටෑන්ඩඩ් ස්ටැටිස්ටිකල් ෆෝමියුලා එක. ඒතර ස්ටැටිස්ටික්ස් කියන්නේ මොකද්ද? පොපියුලේෂන් එකක් තියෙනවා මේ ලෝකෙව. ඒ පොපියුලේෂන් එකම අපිට ප්‍රශ්න කර කර යන්න බෑනේ. ස්ටැට් වලින් පුළුවන් ඉක්වේෂන් යූස් කරලා සාම්පල් එකකට ගේන්න අපිට. ඒ සාම්පල් එක නියෝජනය කරනවා මුළු ලෝකෙම අයිඩියාස්. ස්ටැට් වලින් එහෙම ඉක්වේෂන් වලින් සාම්පල් එකක් රැන්ඩම් සාම්පලින් වලින් ගේන්න පුළුවන් දැන්ට. හරි. ස්ටැට් නැතුව මේ ලෝකයක් නැහැ. ඩේටා සයන්ස් නැතුව මේ ලෝකේ දැන් පවතින්නේ නැහැ. හරි. ඉතින් අර දැන් අපි මේ සයන්ස් කරපු මිනිස්සු කියන්නේ බයොලොජි කරපු මිනිස්සුනේ. ඩේටා සයන්ස් කරන්නේ සාමාන්‍යයෙන් කම්බයින් කට්ටිය. සමහරව ඉන්ජිනියරින් යන්නේ නැතුව ඩේටා සයන්ස් කරනවා. කොළඹ ඩේටා සයන්ස් වලට යනවා. ඒ මොකද? කෑෂ්. ඉන්ජිනියරින්ගට වඩා හොයනවා. පොපියුලරිටි එක වැඩි. හරි. සල්ලි තමයි ඕනේ ඉතින් අන්තිමට එහෙම වැරද්දක් නැහැ එතන. ඉතින් ඒ වගේ ඩිෆෙන්ස් කර කර යන්න කියලා ඒ පොඩි වචනේ දුන්නේ මේ මිනිස්යාගේ චූටි වචනේ තමයි මාව ඩ්‍රයිව් කරේ. ඒ කියන්නේ ඒ පැය දෙකක් විතර අපි ඊට කලින් දවසේ ගිහලා කතා කර හිටපු එක නෙමෙයි ඒකත් ඒකේ අන්තිම තප්පර දෙකේ කියපු වචන තමයි හිතට වැදුනේ. එහෙම තමයි. එහෙමයි. අපේ ජීවිත හැමෝගෙම එහෙමයි. අපි ඉන්න අධ්‍යාපන මට්ටමට වඩා උඩින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා දෙන ඇඩ්වයිස් තමයි අපිට දැනෙන්නේ. හරි. හැබැයි අපි අධ්‍යාපන මට්ටම් වලින් දැන් ඔයාට කෙලිම යන්න බෑනේ අපේ VC හම්බෙන්න. වයිස් චාන්සලර් හම්බෙන්න යන්න පුළුවන්. ඉතින් වැඩක් නැහැ නේ බව දන්නේ නැහැ. හරි. එයාගේ දැනුම ඔයාට පුළුවන් ද යත් ඉඳගෙන තේ එකක් බිබී පැය ගණන් කතා කරගෙන ඉන්න. බෑනේ. හැබැයි ඔයාට දවසක බැරිද මේ දේවල් මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න? හරි. මගේ අවුරුදු 10 මම කොච්චර ওই මිනිස්සුත් එක්ක කතා කරගෙන ඉඳලා තියෙනවද? ප්‍රොෆෙසර් දැරණීගල එක මේ පේපර්ස් හදන මනුස්සයෙක් මම කොච්චර කතා කරගෙන ඉඳලා තියෙනවද? මගේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් පුරා මේ මනුස්සයා කාමරේ කියුබිකල් එකේ මම ඉන්නේ. ඊට පස්සේ මේ විශ්‍රාම ගියා. ඉතින් ඒ අත්දැකීම නෙමෙයි දැන් මට බැරිද ඒක මාකට් කරන්න. ප්‍රොෆෙසර් පැනල් එකේ ඉන්න අපේ දැරණීගල අපේ මේ සමාජෙම මේ දවසක් දැකලා කියනවා මාර ලොකු එකක් වගේ. මේ මිනිස්සුත් එක්ක බකෝ මම බුත් එක ජීවත් වෙච්ච මිනිහ. පොඩි මිනිහාගේ බෑග් උස්සන් යනවා. පොඩි ෆස්ට් ඉයර් සෙකන්ඩ්. ඉතින් ඒවත් එක්ක අර කුළුපග වෙච්ච ඒවා තමයි සතුට. මේ මිනිස්සුත් එක්ක ලං වෙන්න ලැබීම. ඒකයි අර විශ්වවිද්‍යාලයෙන් මම නම් ගත්ත දේවල්. ඒ හැමෝටමත් ඒක කරන්න බෑ. ඉතින් බෑනේ දැන් ගියපු එහෙන ළමයි ඕක ඊට 12000ම ගිහිල්ලා සර්ගේ කාමරේ ඉන්නවා. එහෙම බෑනේ. එහෙම බෑ. ඒක තමන් සුදුසු වෙන්න. ඒවා අද්දකීම එකතු කරන්න පුතේ. කොහොම හරි ඒක ලබන්න කොහොම හරි කරලා. ඉතින් මම මුළු පැයේම අහන ප්‍රශ්නෙට ඩිෆෙන්ස් කරන එක නම් උපරිමයෙන්ම කරා. මම අර චූටි වචනේ ආව නැත්තම් මම සමහරවිට බය වෙන්න තිබ්බා. මේ අහන්නේ නිකන් මේ මං කරපු එක වැරදිද දන්නේ කියලා හිතෙන්න ගන්න. නෑ මේ අහන්නේ මම කොයි වෙලාවකවත් වැරදි නෑ. මං තමයි හරි. මම ඔයා කියන එකට මෙන්න මේකයි උත්තරේ. හැබැයි ඔයාට පුළුවන් දෙයක් කරන්න. මේ A level වල බෑ. ඇයි ඒ? මම හැමදාම කියන්නේ ඔයා ඉන්නේ කොතනද? මෙතන. කොහෙද ඉන්නේ? level 1 එකේ අර නිකන් අර high emission spectrum එකේ n = 1 වල වගේ ඉන්නේ. එක ශ්‍රේණියේ වගේ ඉන්නේ. එකේ ඉන්නේ කාට පුළුවන්ද 12 ඉන්න එකට ඇටැක් කරන්න? බෑනේ.
හැබැයි ඒ මට කතා කරපු ප්‍රොෆෙසර්ත් ඉන්නේ 12. මම යන්න ඉන්නේ 12ට. එතනින් ඒ මොහොතේ තව විනාඩි 15කට පස්සේ මම 12යි. එතකන් 6. එතකන් 6. එතකන් 6 විනාඩි 15කට පස්සේ 12ට. ඒක තමයි ජීවිතේ හැටි. අපෝ විනාඩි 15න් පුළුවන් 6න් 12ට පයින්න. මම පුළුවන් එහෙම කොහෙද? ඒක ඇතුලේ තියෙන ජීවිත කතාව මිනිහෙක්ගේ. ඒ අන්තිම මොහොතේ. ඒක දැනෙනවා.